වර්ෂා ජලයෙන් වගා කරන ගොවිපළ පද්ධතියක විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. වර්ෂා ජලයෙන් වගා කරන්නේ. මේකට අපි කියනවා වර්ෂාපෝෂිත වගාව. නැත්නම් වර්ෂාපෝෂිත කෘෂිකර්මය කියලා. මේ වර්ෂාපෝෂිත වගාව සිදු කරන ගොවිපළක නැත්නම් ගොවිපළ පද්ධතියක තියෙන අපිට අඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ දෙකක් අහන්නේ. මෙතනදී අපේ වියලි කලාපයේ කරන හේන් ගොවිතැන අපිට උදාහරණයක් විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ වගේම වියලි කලාපයේ, ඒ වගේම අතරමැදි කලාපයේ මහා කන්නේ ආරම්භ වෙනවත් එක්කම ගොඩාක් වෙලාවට බඩිරිඟු වගාව, කුරක්කන්, ඊට පස්සේ රනිල භෝග, කව්පි මුං ඇට මේ වගේ දේවල්, කුරක්කන් මේ දේවල් වගා කරන්නේ මෙන්න මේ වර්ෂාපෝෂිත විදියට. මොකද ඊසාන දිග මෝසම ආරම්භ වෙනකොට ඊට කලින් අන්තර් මෝසම් තියෙනවා. මේ කාලයේදී සම්පූර්ණ කන්නයක් හඳුන ගන්නවා මහා කන්නේ කියලා. මේ මහා කන්නය ආරම්භයේදී, ඒ කියන්නේ වර්ෂාව ආරම්භයේදී තමයි කන්නේ ආරම්භ වෙන්නේ. එතකොට වර්ෂාව ආරම්භ වෙනකොට මිනිස්සු ගොවියෝ ගිහිල්ලා ඒවා එලිපෙහෙලි කරලා වගාව ආරම්භ කරනවා. එහෙනම් වර්ෂා ජලයෙන් වගා කරන ගොවිපළ පද්ධතියක පළවෙනි විශේෂ ලක්ෂණය තමයි වර්ෂාව සමග කන්න අණුව වගා කිරීම. වර්ෂාවත් එක්ක ඒ වගේම කන්නේ ආරම්භයත් එක්ක, කන්න අණුව කියන්නේ කන්නයත් අඳුර ගන්නවා වගා කන්නය. ඒ වගා කන්නේ ආරම්භ වෙන්නේ වර්ෂාවත් එක්ක. අන්න ඒක තමයි පළවෙනි විශේෂ ලක්ෂණය. ඒක අපිට කියන්න පුළුවන් වර්ෂාව අණුව කන්න අණුව වගා කිරීම කියලා. එහෙම නැත්නම් වර්ෂාව අණුව වර්ෂාව ආරම්භයත් සමග වගාව ආරම්භ කිරීම. එතකොට මේ වගේ ළඟින් යන පිළිතුරු තිබ්බම ඒක නිවැරදි. වර්ෂාවත් එක්ක තමයි ආරම්භ වෙන්නේ වගාව. වර්ෂාවේ ආරම්භයත් එක්ක. එතකොට මෙතනදී අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වර්ෂාපතන රටා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කඩින් කඩ යන වැසිත් එක්ක මේක කරන්න බෑ. එතකොට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් වර්ෂාපතන රටාවක් තියෙන්න ඕනේ. මොකද අපි මේ වගාවලට පිටින් ජල සම්පාදනයක් කරන්නේ නැහැ. මේ වර්ෂාවෙන් ලැබෙන ජලය විතරයි. ඒක නිසා ඒ කරුණ අපිට ලියන්න පුළුවන්. කොහොමද වර්ෂාව සමග කන්න අණුව වගා කිරීම. එහෙම නැත්නම් ඒකට ලියන්න පුළුවන් වර්ෂාව ආරම්භයත් සමග වගාව ආරම්භ කිරීම. මේ වගේ මේ වැසි සමය ආරම්භයත් සමග වගාව ආරම්භ කිරීම. ඒ වගේ එක කරුණක් ලියන්න පුළුවන්. එක විශේෂ ලක්ෂණයක් ඒක. ඊළඟට මේ වගේ දෙවෙනියට අපිට ලියන්න පුළුවන් අවම බිම් සැකසීමක් තමයි අපිට දැක ගන්න පුළුවන් මේ වර්ෂාපෝෂිත වගා පද්ධතියක් තුල. මොකද මෙතනදී විශාල භූමියක් හෙලි කරනවා. එතකොට සාමාන්‍යයෙන් වගා විදියට සමහර ගොවියෝ ඉන්නවා අතරමැදි කලාපයේ, වියලි කලාපයේ අක්කර 30ක් 40ක් බඩිරිඟු හිටවනවා. බඩිරිඟු වගාව කරනවා මේ කාලෙදී. එතකොට ඒ ගොවියට සම්පූර්ණ ට්‍රැක්ටරයක් දාලා රෝද 4 ට්‍රැක්ටරයක් දාලා සීසෑම කරන්න ගියොත් එහෙම ලොකු වියදමක් යනවා. නමුත් ඒ හරහා වර්ෂාව ආරම්භයත් එක්ක එහෙම බිම් සකස් කරාට පස්සේ පසත් හොදගෙන යනවා. ඒ දේවල් වෙනවා. ඒක නිසා අතීතයේ ඉඳන්ම මේ වර්ෂාපෝෂිත වගා පද්ධතිවල තිබ්බේ අවම බිම් සැකසීම. බිම සම්පූර්ණ පිරිසිදු කරලා වල් පැල ඉවත් කරනවා බිම. ඊට පස්සේ වල් පැල ඉවත් කරලා ඒවා දහනය කරනවා, පුච්චනවා. ඊට පස්සේ කෙලින්ම බීජ හිටවන එක කරන්නේ. එතකොට බීජ හිටවන ස්ථානයේ විතරක් බිම් සකස් කිරීමක් කරනවා. ඒක තමයි අවම බිම් සැකසීම කියලා කියන්නේ. එතකොට මේ අවම බිම් සැකසීම තමයි දැක ගන්න පුළුවන් මේ වගා පද්ධති තුල. එතකොට ඒ හරහා මේ වර්ෂාපතනයෙන් වෙන හානිය අවම වෙනවා. ඊට පස්සේ අනිත් එක වියදමත් අඩු වෙනවා. එතකොට ආය වර්ෂාවෙන් ලැබෙන ජලය අවම බිම් සකස් කිරීම නිසා අපි දන්නවා කාබනික ද්‍රව්‍ය ස්තරයක් උඩ තියෙනවා. මොකද සොයිල් ප්‍රොෆයිල් එකේ මේ නැත්නම් පාංචු පැති කඩේ උඩින් තියෙන්නේ මේ කාබනික ද්‍රව්‍ය ස්තරය. එතකොට ඒකට හානි වෙන්නේ නැති හින්දා නැත්නම් ඒකට අවම හානියක් වෙන නිසා ඒ ස්තරය තියෙනවා උඩ. ඒක නිසා පොළවේ තියෙන ජලය මේ කාබනික ද්‍රව්‍ය ස්තරය නිසා වාෂ්පීකරණය වෙලා පොළවෙන් ඉවත් වෙන එක අඩු වෙනවා මේ අවම බිම් සැකසීම කරාට පස්සේ. එතකොට වර්ෂාපෝෂිත වගාවක අනිවාර්යයෙන්ම මේ
අවම බිම් සැකසීම කියන එක අපිට දැක ගන්න පුළුවන්. එතකොට ඒකත් මෙතනදී ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන්. විශේෂ ලක්ෂණයක් විදිහට. එතකොට ලක්ෂණ දෙකක් මම මෙතන ලියලා තියෙනවා. දෙකක් අහලා තියෙන නිසා වර්ෂාව සමග වගා කන්න අණුව වගා කිරීම, අවම බිම් සැකසීම. මීට අමතරව අපිට තවත් දකින්න පුළුවන් විශේෂ දේවල් තියෙනවා. මිශ්‍ර භෝග වගාව. නැත්නම් භෝග විවිධාංගීකරණය. මේ දේවල් දැක ගන්න පුළුවන්. එතකොට වගා කරනකොට එක දෙයක් වගා කරන්නේ නැහැ. මිශ්‍ර භෝග වගාවක් තමයි දැක ගන්න පුළුවන් මේ වගා පද්ධති තුල. එතකොට අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදියට බඩ ඉරිඟු වගේ වගාවක්. ඊට පස්සේ කුරක්කන්, ආය එළවලු වර්ග. ඊට පස්සේ රනිල භෝග වර්ග. මේ විදියට විවිධ වගා තියෙනවා. මේ වගා පද්ධතිය ඇතුළේ. එතකොට තව ප්‍රශ්නකින් අහන්න පුළුවන් අපිට අපෙන් අහන්න පුළුවන් සමහරලාට බහුවර්ණ ප්‍රශ්නයකදී වුණත් ඒක එන්න පුළුවන්. මේ වර්ෂා පෝෂිත වගාවක නැත්නම් වර්ෂා ජලයෙන් වගා කරන ගොවිපළ පද්ධතියක මිශ්‍ර භෝග වගාව වැඩිපුරම අපිට දැක ගන්න පුළුවන් ඇයි මේ තනි භෝගයක් නැතුව භෝග විවිධාංගීකරණය වෙලා තියෙන්නේ. මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒකට පිළිතුර තමයි වර්ෂා පෝෂිත නිසා වැස්ස අවිනිශ්චිතයි. වර්ෂාව අවිනිශ්චිතයි. එතකොට අපිට කියන්න බෑ සම්පූර්ණ වහින දවස්. එහෙම කියන්න තාක්ෂණයක් නෑ ඇත්තටම. එතකොට අපි ශ්‍රී ලංකාවේ නෑ. එතකොට අපි දන්නවා මේ අපි කාලගුණ අනාවැකිය බලනවා. ඇත්තටම එයාලා කියන දවස්වලට එහෙම හරියටම සිද්ධ වීමක් වෙන්නේ නෑ. ඒක කාලගුණ අනාවැකියක්. එතකොට අපි දන්නවා අර නක්ෂත්‍රකරුවෝ ඒ මහත්වරුත් කරන්නේ අනාවැකි කියන එක. එතකොට මේ අනාවැකිය කියන එක හරියන්න ඕනි කියලා එකක් නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේම මේ එහෙම පුළුවන්. වර්ෂාපතනය ලැබෙන්න පුළුවන්. එහෙම කියන්නේ. එතකොට අපිට දැන් එහෙම කාලගුණික තොරතුරු බලලා ඇත්තටම හරියටම නිශ්චිතවම කියන්න බැරි වුණාට යම් දුරකට ඒක සාර්ථකයි. නමුත් දැන් වර්ෂාපතන අපි කන්නයක් පුරාවම ලැබෙන වර්ෂාව ගැන අපිට මුලදී සහතික වෙන්න බෑ. එතකොට දැන් අපි හිතමු මාස 4මාරක භෝගයක් අපි හිටවන්නේ. අපි වගා කරන්නේ මාස 4මාරක භෝගයක්. එතකොට මුළු මාස 4මාර පුරාම නැත්නම් ඒ කාලය පුරාම මාස 4මාරක භෝගයක් අපි හිටෙව්වොත් ඒ කාලය පුරාම වර්ෂාපතනයේ ව්‍යාප්ත වීමක් අපිට තියෙන්න ඕනි. මොකද දැන් භෝගයට අවශ්‍ය වෙන ජලය සියල්ලම මුල් කාලයේදී දැන් අපි හිතමු අපිට බඩේරිඟු කිලෝග්‍රෑම් 1ක් හදාගන්න බීජ බඩේරිඟු ඇට එතකොට අස්වැන්න කිලෝග්‍රෑම් 1ක් හදාගන්න ජලය ලීටර් x කියලා ප්‍රමාණයක් යනවා කියලා අපි හිතුවොත් මේ x කියන ජල ලීටර් ප්‍රමාණය ලැබෙන්න ඕනි භෝගයට අවශ්‍ය වෙලාවට. එතකොට එකපාර මේ x කියන ජල ප්‍රමාණය පොළොවට වැටුණට වැඩක් නැහැ. මේ මාස 4මාර පුරාම ව්‍යාප්ත වෙලා තමයි ඒක ලැබෙන්න ඕනි. එතකොට වර්ෂාපතනය ලැබෙන එක ගැන අපිට හරියටම ඒක මත රඳා පවතින්න බෑ. විශ්වාස කරන්න බෑ. ඒක නිසා තමයි මේ බහුභෝග වගාව නැත්නම් මිශ්‍ර භෝග වගාව භෝග විවිධාංගීකරණය මේ වගේ සංකල්ප ගෙනල්ලා භෝග කිහිපයක් වගා කරන්නේ. එතකොට එක භෝගයකින් අපිට අස්වැන්න ලබා ගන්න බැරුව පාඩු වුණොත් වර්ෂාපතනයේ බලපෑම නිසා වර්ෂාපතන රටාවේ වෙනස්කම් නිසා එක භෝගයක් අසාර්ථක වුණොත් තව භෝග අපිට තියෙනවා. එතකොට ඒ වගේ අස්වැන්නෙන් අපිට වෙච්ච පාඩුවත් පියව ගන්න පුළුවන්. එතකොට භෝග වර්ග දෙකක් අසාර්ථක වුණොත් තවත් භෝග වර්ග තියෙන නිසා අපිට ඒකෙන් පාඩුව පියව ගන්න පුළුවන්. ඒක නිසා තමයි ගොවියෝ පෙළඹෙන්නේ එක භෝගයක් වගා කරනව වෙනුවට මේ වර්ෂාවත් එක්ක කරන ගොවිතැනේදී භෝග කිහිපයක් වගා කරන්න පෙළඹිලා තියෙන්නේ ඒකයි. මේ වර්ෂාපතනයේ අවිනිශ්චිතතාවය නිසා අපිට වෙන්න පුළුවන් හානිය අඩු කරගන්න. එතකොට ඒකත් සමහර වෙලාවට වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතනත් බහුවර්ණ ප්‍රශ්නයකට නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට පොයින්ට් එකක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ කතා කරන ගමන් ඒකත් කතා කරේ ඒකයි.